චූටි මොහොතකටවත් සසර පතන්න එපා. සුළු වෙලාවකටවත් සංසාරයන් පතන්න එපා. පුළුවන් තරම් ඉක්මනට වීරිය කරලා ඉතුරු සංයෝජන පහත් ප්‍රහාණය කරලා සියලු කෙලෙස් නැසලා සසර දුකෙන් ඈතර වෙන්න කිව්වා. එහෙමයි ස්වාමීනි කිව්වා. බණ භාවනා කරා උන්වහන්සේ පිරිනිවන් පෑවා. ඥානන් වහන්සේලා පුළුවන් අයට එහෙම කියලා බැරි අයට පින්දහම් කරන්න කිව්වේ. ධර්මයේ හැසිරෙන්න, බණ අහන්න, අඩුතරමේ සද්ධානුසාරී ධම්මානුසාරී හරි වෙන්න, මරණ වෙලාවේ හරි සෝතාපන්න වෙන ස්වභාවයක් හදාගන්න. එහෙමත් බැරි නම් අඩුගානේ සුගතියක උපදින්න, ඊළඟ බුද්ධ ශාසනයක් මුණ ගැහෙනකන් හරි සුගති ලෝකයක රැකවරණය ලැබලා ධර්මයේ පුරුදු කරලා ඊළඟ බුද්ධ ශාසනයක මුලටම එන්න කටයුතු කරන්න.